ආයිබෝවන් තෙරුවන් සරණයි. සිරිසෙත් ජ්‍යෝතිෂ්‍ය සේවාව උපදේශනයක් වශයෙන් ඔබතුමන්ලට ඔබ සියලු දෙනාටම ඉදිරිපත් කරන්නේ අද දිනේදී මේ තමාගේ ජීවිතය මේ සාර්ථකත්වය කියන දේ පසුබෑමට ලක් වෙලා තියෙන හේතු කාරණාවල්. බොහෝ පිරිස් ඉන්නවා ජ්‍යෝතිෂ්‍ය කියන විෂය ගොඩක් ගැඹුරින් පරිශීලනය කරන ගොඩාක් පිරිස් ඉන්නවා. උදේ පාන්දර නැගිට්ටාම ඇහැට දකින දේවල් තියෙනවා, කනට ඇහෙන දේවල් තියෙනවා. තමන්ගේ ලග්න පලාපල ගැන විස්තරාත්මකව කියනවා. තමන්ගේ ග්‍රහචාරය මොන විදිහද, මේ ග්‍රහචාරයේ ග්‍රහ වෙනස් වීම සිදුවීම තමන්ගේ ජීවිතයට බලපාන්නේ කොහොමද? මෙන්න මේ දේවල් එදිනෙදා හැමදාම මිනිස්සුන්ගේ කනට වැටෙනවා. දැන් මේ දේවල් පරිශීලනය කරන මිනිස්සුන්ට දැන් තමාගේ ජීවිතේ හොඳ කාල පරිච්ඡේදයක් මේ යන්නේ, හොඳ ග්‍රහ දශාවක් යන්නේ, ඔබට බොහොම සුබඵලදායි කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන මේ ග්‍රහ චාරයක් යන්නේ කියන එකම කාරණාව තමන්ගේ කනට ඇහුණත් තමන්ට මේ සාර්ථකත්වය කියන එක හරියට ලැබිලා නැහැ කියන ඒ පොඩි තමන්ගේ ජීවිතයේ තියෙන බලපෑම මොකක්ද කියන එක හොයාගන්න බැරුව ලත වෙන ගොඩාක් පිරිස් ඉන්නවා. ඇත්ත වශයෙන්ම මේකට අපි හරියටම එළඹෙන්න ඕනේ කාරණාව මෙන්න තමන්ගේ මේ පාරවලල්ලේ මොනවාද මේ ඇති වෙලා තියෙන අඳුරු පද්ධතීන් කියන එක. ග්‍රහචාරයේ ග්‍රහ බලපෑම් මත තමාට කාල පරිච්ඡේදය හොඳයි කිව්වට ඒ ග්‍රහ බලපෑම් අභිබවා ගිය යම්කිසි එක්තරා නොපෙනෙන බලවේගයන් තුලින් ඇතිවෙන ප්‍රශ්න ගැටලු තියෙනවා මේ සංසාරයේ තියෙන ඒ සංසාර බැඳීම් මතින් එන සංසාර වෛරී බැඳීම් මතින් එන නොපෙනෙන බලවේගයන් හරහා තියෙන තමාට බාධාවල්, තමාට මේ තමගේ ජීවිතයේ අඩපණ වෙන, තමගේ ජීවිතයේ මහා වියවුලක් ගින්නක් හා සමාන මානසික පීඩාවල් ඇති කරන, මනස කියන එක කිසිම නිරවුල් ගතියක් නැති තැනටපත් වෙන ස්ට්‍රෙස් වෙන ලෝකෙක මේ මිනිස්සු මාර ජීවිතයක් ගත කරන කාල පරිච්ඡේදයක් මේ මිනිස්සුන් කොච්චර ග්‍රහචාරය හොඳයි කිව්වත් අපිට අහන්න දකින්න ලැබෙන පිරිස් අතරට ඒ කියන්නේ මේ දේවල් වෙලා තියෙනවා. හේතුව අපිට මේ ග්‍රහ ජ්‍යෝතිෂානුකූලව මේ ග්‍රහ බලපෑම් මතින් ඒ දේවල් බලා ගන්නට හැකි වුණත් මේ ඕරාව නිරීක්ෂණය කරන්න පුළුවන් පිරිසක් ඉන්නවා නම් ඒ පිරිස අතරින් හරියාකාරව Tamanට මෙම ගැටලුව මොකද්ද කියන එක විසඳගන්න පුළුවන්, දැනගන්න පුළුවන් කරුණු කාරණාවල් තියෙනවා. ඒක හරි උපදේශනයක් මතින් හරි දැනුම් තේරුම් ඇති පිරිසක් Tamanට මුණ ගැහුණා නම් ඒ දේවල් හරියාකාරව දැනගන්න බලා ගන්න පුළුවන්. මම උදාහරණයකට කියන්නේ අපිට නොපෙනෙන බලවේග තියෙනවා. ඒ බලවේග සංසාරික බැඳීම් මතින් තමාගේ පසුපසෙන පෙර ආත්මීය බැඳීම් වෙන්න පුළුවන්. තමාගේ පෙර සංසාරේ වෛරී බැඳීම්, ඒ බැඳීම් මතින් තමාගේ ජීවිතේ පලියක් දරන්න තමාගේ මේ පාරවලල්ලට මේ ඇති කරන බලපෑමක් මේ නොපෙනෙන බලවේගයන් හරහා ලැබෙනවා. පෙනෙන බලවේගයන් කියන්නේ අපිට ඇහැට දකින එදිනදා ජීවිතයේ අපේ මේ ගැටෙන සම්බන්ධතාවල් ඇති පිරිස්, ඒ පෙනෙන අපේ පුද්ගලයන් වශයෙන් අපිට අල්ලපු ගෙදර මිනිස්සු වෙන්න පුළුවන්, තමන්ගේ නෑදෑ හිත මිත්‍රෙක් වෙන්න පුළුවන්, තමන්ගේ සහකරුව ළඟ ඉන්න තමන්ගේ සහෝදර සහෝදරියන් වෙන්න පුළුවන්. මේ පෙනෙන දේවල්, ඒ කියන්නේ පෙනෙන මේ පිරිස් තමාට වෛරයක් ඇතියෙන් ඉන්න පුළුවන්. නමුත් අපි ඇහැට පේනවා මේ දේවල්, මෙයාගෙන් පරිස්සම් වෙලා ඉන්න ඕනේ, මෙයා මාත් එක්ක මේ එක්තරා විදිහක අමනාපයෙන් කොච්චර කතා කරත් හිත ඇතුලේ තියෙනවා. ඉතින් ඒ වගේ තමාට මේ භවය තුලදී තමන්ගේ සතුරු පීඩාවල් අඳුර ගන්න පුළුවන් ඇහැට දැකලා තමාගේ ඒ ගති පැවතුම් එක්ක යද්දී අඳුර ගන්න පුළුවන්. නමුත් පෙර සංසාරයේදී තමා අතරට ඇති වුණු ඒ හතුරු බැඳීම්, වෛරී බන්ධන, ඒ වෛරී බැඳීම්,
ඒ පෙර අකුසල් මතින් ඉස්මතු වෙන කාල පරිච්ඡේදයන් එනවා. මොන කුසල් මොන විදිහේ ග්‍රහ බලපෑම් තිබ්බත් තමයි ග්‍රහචාරය මත ඒ අඳුරු පද්ධතියින් ඒ තමාගේ ඕරාවට තමන්ගේ පාරාවලල්ලට එල්ල කරන්න පුළුවන් ආකාරයේ ස්ථාන ගත වෙලා තියෙනවා නම් හරියට මෙන්න මේ දේවල් අඳුර ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. මේ ක්‍රමවේද තුලින් තමාගේ ජීවිතයේ මේ තියෙන බාධාවල් මේ දෝෂාන්ධකාරය ඉවත් කරගන්න පුළුවන් ක්‍රමවේදයන් තියෙනවා. හරි මාර්ගෝපදේශයක් ඇතුව ගියොත්. එතකොට මම ඔබ සියලු දෙනාට දැනුවත් කරන්නේ, ඔබ සියලු දෙනාට මම ඉදිරිපත් කරන්නේ මෙම අමනුෂ්‍ය බලපෑම් මතින් එන්නා වූ කාරණාවල් අති ප්‍රබලයි. ඒ දේවල් තමාගේ මානසික ක්‍රියාවලිය එහෙම් පිටින්ම වියවුලක් කරන්න පුළුවන් විදිහට, එහෙම් පිටින්ම තමාගේ මුළු ජීවිත රටාවම නරකාදියක් කරන්න පුළුවන් තරමට බලපෑම් ඇති කරන්න පුළුවන් අමනුෂ්‍ය බලවේගය. ඒ තමාගේ පෙර සංසාරයේ වෛරී බැඳීම්, ඒ වගේ තමාගේ පසුපස හඹා ඉන්න පුළුවන්. ඒතර මේ දේවල් හරියට අඳුරගෙන මේ දේවල් තමාගේ ජීවිත තුලින් ඈත් කරගන්න පුළුවන් නම්, ඈත් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් හදාගන්න පුළුවන් නම් ඔබට මේ ගමන ජයග්‍රහණය කරගන්න පුළුවන්. දරුවනේ, ඔබ හිතන්න ඔබට කිසිම වෙලාවකට මේ අඳුරු බලපෑමක් තමාගේ අවසරකින් තොරව තමාගේ ඒ පාරවල්ලට තමාගේ ශරීරයේ කෝඩුවට තමාට බලපෑමක් ඇති කරගන්න බෑ. මේ මානසික ක්‍රියාවලිය ඇති වෙන ඒ පරිච්ඡේදයන් තියෙනවා. ඒ පරිච්ඡේදයන් හරියට අඳුරගෙන ඒ හරියට මේකට කරන්න පුළුවන් වත් පිළිවෙත් මොනවාද, මොන විදිහෙන්ද මේක ඉවත් කරගන්න පුළුවන් කියන එක හරි මාර්ගෝපදේශයකින් දැන හඳුනගන්න මා ඔබතුමාන්ලට සියලු දෙනාටම මේ කියා ඉදිරිපත් කරන්නේ මේ කරුණු කාරණාවල්. මේ දේවල් අඳුරගන්න පුළුවන් හරි මාර්ගෝපදේශනයක් ඔස්සේ ගිහිල්ලා ඔබතුමාන්ලට ඒ කාරණාවල් මඟ පෙන්වීමක් තුළින් තමගේ පාරාවලල්ලේ මේ අඳුරු පද්ධතිය ඈත් කරගන්න, ඉවත් කරගන්න කෙසේද යන්න සිරිසෙත් ජ්‍යොතිෂ්‍ය මාර්ගෝපදේශනය තුළින්, ඒ ක්‍රියාවලිය තුළින් ඔබ සියලු දෙනාටම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඕන් නම ශ්‍රී ගණාය.